කියලා අහන්නේ මේ. හරි. එහෙනම් මතුමා දැන් ඔය සිදුවීම සිදු වුණාම විශේෂයෙන්ම CID පරීක්ෂණයක් ආරම්භ කරලා දැන් සති කිහිපයක් වෙනවා. දවස් කිහිපයක් වෙනවා. ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයක් සිද්ධ වුණා. එතකොට විජිතේරත් මහත්මයා ප්‍රමුඛ මේ කණ්ඩායම මුතුමත් හිටියා. මේ මාධ්‍ය හමුවේදී කිව්වා අපි හඳුනාගෙන ඉන්නවා මේක ඒ කරපු කෙනා හඳුනාගෙන ඉන්නවා කියන කතාවක් අනාවරණය කරා. ඇයි ඇමතිතුමනි මේ තරම් ඔබතුමා පැහැදිලි කරා වගේ ඉතාම සංවේදී කාරණයක්. විශේෂයෙන්ම මේක මේ ළමයින්ව ලිංගික අපචාර වලට මේ කියන්නේ යොමු කිරීමට තැත් කිරීමක් වගේ දෙයක්. ඒක අපරාධ මේ වරදක් ලොකු දෙයක් මේක. ඇයි මේ පුද්ගලයා හෝ කණ්ඩායමම හිරිදරව් කරන්නේ නැත්තේ? ඇයි අත්අඩංගුවට ගන්න නැත්තේ? තවදුරටත් මේක දැන් ඔබතුමා හොඳ පැහැදිලි කිරීමක් කරලා අවශ්‍ය පියවර අරගත්තේ රටට අවශ්‍ය කවුද මේක කරේ කියන එක. මේක රජයේ මැදිහත් වීමක් තියෙනවද? එහෙම නැත්නම් නිලධාරීන් කරාද? එහෙම නැත්නම් රජයේ අපහසුතාවපත් කරන්න වෙන මන්ත්‍රණකරුවන් කරාද? විපක්ෂයේ විසින් මේක කරාද? මේ රටට ඇත්ත කියන්නේ කවද්ද? කවද්ද ඒක හිරිදරව් කරන්නේ? මෙච්චර කාලයක් යන්නේ ඇයි? දැන් වෙන දෙයක් වුණා නම් එමත්තුමා මෙලහටවත් CID එක ගිහිල්ලා ඒ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන මූලික පරීක්ෂණ කරන අපිව දකින්නේ නැහැ තවමත්. ආයස් ශ්‍රේණී විශේෂමාලා සංවර්ධනයේ 2027ට කල් දැමීම තුලින් විපක්ෂයේ යම් තර්කයක් ගෙනියනවනේ. ඒ තර්කේ තහවුරු වෙනවද? දැන් 9 වෙනි ශ්‍රේණිය විතරද 2027 ඉඳලා යන්නේ නැත්නම් පළවෙනි ශ්‍රේණියත් එහෙමද? ඒව පළවෙනි ශ්‍රේණිය මේ වසරෙන්ද කරනවා නම් ඒක ආපහු බැලුවද? ආපහු රිවිව් එකක් බැලුවද? හරි මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මම හිතන්නේ තියෙනවා. මම බොහොම පැහැදිලිව කිව්වා දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාවය මම හිතන්නේ මේ මාධ්‍ය සාකච්ඡා එකක හෝ දෙකක ඔබත් අවධාරණය කරා ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන එක. ඒක රටේ සාමාන්‍ය පොදුවේ පිළිගැනීමක් තිබෙනවා. මේ අධ්‍යාපන ක්‍රමයේ බරපතල වෙනසක් විය යුතුයි. ඒ සඳහා තමයි මේ කටයුතු කරමින් පවතින්නේ. ඒකට මේ ප්‍රශ්න ගත 6 වෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලේ සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡා පැනනගුනේ. ඒ අනුව පත් කරන ලද අමාත්‍යාංශ කමිටුවත් ඒ වගේ අපරාපක්ෂ දෙපාර්තමේන්තුවත් මේ වගකීම් විරහිතව කටයුතු කරන නිලධාරීන් සම්බන්ධයෙන් දැනුම් දීලා තිබෙනවා. ඒ අනුව ක්‍රියාමාර්ග ගත හැකි වන්නේ NIE එකට NIE එක ඒ සම්බන්ධයෙන් ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා. මේදී මේ කරුණ හරහා බරපතල ලිංගික අපචාරයක් වෙනවාද? ඒ ලිංගික අපචාරයේ ප්‍රමාණය කොතෙක්ද කියන එක තීන්දුව කරන්න ඕන. ඒක ඔබගේ මතකයේ තියෙන ඒ තත්ත්වය අනුව. එහෙම නැත්නම් ඒකට ඒක එකිනෙකට වෙනස් වේවි. නමුත් මේ වගකීම් විරහිතව කටයුතු කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් තේරීව කටයුතු කරනවා. ඊළඟට සාමාන්‍ය මේ විෂයමාලා ප්‍රතිසංස්කරණයේදී පළවෙනි ශ්‍රේණියේ දරුවන්ට තිබුණේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් මත පදනම් කරගත් කටයුතු. ඒ කටයුතු වලට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒවට ගුරුවරු පුහුණු කරලා තිබෙන්නේ ඒ කටයුතු එලෙසම සිදු වෙනවා. ඊළඟට විපක්ෂයේ තර්කයේ තහවුරුනවාද කියන එක විපක්ෂයේ විවිධාකාර තර්ක ඉදිරිපත් කරලා තිබුණා එක තැන්වල පදනම් විරහිත තර්ක ඒ නිසා ඒවත් එන සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් අපි මෙතන සැලකිලිමත් වුණා. මොකද මම කලින් කිව්වා වගේම අධ්‍යාපනය කියන කාරණේදී අපි ඉතා විශාල වර්තනයක් මේ සම්බන්ධයෙන් කරනවා. දෙමව්පියොත් ඒ ගැන දැඩි උනන්දුවකින් ඉන්න බව අපි දන්නවා. ඒ නිසා ඉතා කුඩා කොටසක හෝ කුඩා අවිශ්වාසයක් තබාගෙන මේක ඉදිරියට යන්නට බෑ. ඒ නිසායි අපි ඒ අවිශ්වාසයත් නැති කරන විදිහට කටයුතු කරමින් ඉදිරි මාස කිහිපයේදී මේකේ තියෙනවා තව කුළුණු කිහිපයක්ම කරගෙන යන්නට ඒ කටයුතු කරගෙන යනවා. එතකොට අපිට මේකේ තියෙනවා මේ එක කුළුණක් හැටියටම තියෙනවා මහජන දැනුවත්භාවය සහ ප්‍රවර්ධනය. ඒ ආදී කටයුතු ඉදිරියට සිදුවීම පවත්වනවා. මේ ප්‍රශාසකයන් අවශ්‍යයි. මම කිව්වා රජයේ නිර්භීත ප්‍රශාසකයන් වෙනුවෙන් කටයුතු කරනවා. එතනදී මේ එක් මොඩියුල් එක සිදුවෙච්ච කරුණ පිළිබඳවත් අවධානය යොමු කරලා ඒ මොඩියුල් රිවිව් කරනවා. 6 ශ්‍රේණියේ මොඩියුල් ආරම්භ කිරීම 2027 දක්වා කල් දාලා තියෙන්නේ. ඉතුරු ප්‍රශාසකයන් කටයුතු සිදු කරනවා.